සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද වීඩියෝ එකක් අරන් ආවේ කාසල් හොස්පිටල් එකේ මම අරන් ගියපු බෑග් එකේ ඇත්තටම මට අවශ්‍ය වුණ දේවල් සහ අවශ්‍ය වුණ නැති දේවල් ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම හිටපු වෝඩ් එක තමයි 3-4 වෝඩ් එක ડોක්ටර් යුචි කාරිවසම් සර්ගේ. ඉතින් මම කියන්න යන්නේ මම ඒ වෝඩ් එකේ ඉඳලා මට හම්බුණ එක්ස්පීරියන්ස් එක මට අවශ්‍ය වුණ දේවල් සහ මට අවශ්‍ය වුණ නැති දේවල්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ අරන් යද්දි බෑග් වල ඔයගොල්ලෝගේ නමයි ෆෝන් නම්බර් එකයි පුළුවන් නම් දාගෙන අරන් යන ටැග් කරලා. මොකද මේ ඔයගොල්ලෝ ලේබර් රූම් යනකොට ඔක්කොම බෑග් එක තැනක තියන්න කියනවා. එතකොට ඔයගොල්ලන්ට දෙසි ඒගොල්ලන්ට දෙසි බෑග් හොයා ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අරන් යන හැම එකම ඔයගොල්ලෝගේ නමයි ෆෝන් නම්බර් එකයි සඳහන් කරලා අරන් යන්න. මුලින්ම අම්මට අරන් ගියපු බඩුවල චීත 3යි බෙඩ් ජැකට් 3යි තමයි මම අරන් ගියේ. ඒ වුණාට මට හිතෙනවා තව මේකට චීත් එකකුයි බෙඩ් ජැකට් එකකුයි ඇඩ් වුණා නම් හොඳයි කියලා. ඊළඟට බෙඩ් ෂීට් වල සුදු බෙඩ් ෂීට් එකයි පාට බෙඩ් ෂීට් එකයි මම අරන් ගියේ පෙරවන්න. බෙඩ් ෂීට් එක සුදුම තමයි ඒගොල්ලෝ දාන්න දෙන්නේ. ඒකත් ඒගොල්ලෝ රබර් ෂීට් එකක් දාලා දෙන ඇඳට ඒ රබර් ෂීට් එක වැහෙන ප්‍රමාණයට තමයි ඕගොල්ලන්ට සුදු බෙඩ් ෂීට් එක දාන්න දෙන්නේ. ඊට පස්සේ සුදු පිලෝ කවරයක් අරන් යන්න පොට්ටෙත් එක්ක. එතකොට තුවාල අනිවාර්යෙන් අරන් යන්න. ලූප් පෑඩ්, නෝමල් පෑඩ්, ගෝස් රෝල් පටි උමනා වුණා මට ඉන්නට බංගිට පටි වලට යූස් කරන්න. ඒ ටික අනිවාර්යෙන් අරන් යන්න. ඊට පස්සේ වොෂ් බෑග් එකේ අයිටම්ස් වල ඒ ටික ඔක්කොම යූස් වුණා 60 කට් ඉඳලම. මොකද බෙඩ් ජැකට් වල බොත්තම් ගැලවෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම 60 කටු අරන් යන්න. ඩොකියුමන්ට්ස් වල අම්මගේ තාත්තගේ උපැන්න සහතිකය ඒවා ටික වුණා වුණේ නැහැ. මොකද බබාගේ උපැන්න සහතිකය රෙජිස්ටර් කරන්න ෆෝම් එක අරන් ගිහිල්ලා පස්සේ දවසේ ගෙනල්ලා දුන්නේ ඒ ටිකත් එක්ක. එතකොට යන දවසට අපිට අම්මගේ උපැන්න සහතික විවාහ සහතික ඒවා මුකුත් වුණා වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ MOH එකේ ක්ලිනික් කාඩ් එක අනිවාර්යෙන් අරන් යන්න. ඔයගොල්ලෝගේ මෙඩිකල් රිපෝට්ස් තියෙනවනේ ඒවා අරන් යන්න. ඔයගොල්ලෝගේ හොස්පිටල් VOG ගාව ප්‍රයිවට් channel කරපු ඒවා ඔක්කොම අරන් යන්න. අර ડોකියුමන්ට් නම් අවශ්‍ය වුණේ අම්මගේ තාත්තගේ ඩෙන්ටිටි කාඩ් දෙක තමයි රෙජිස්ටර් කරන වෙලාවේ ඒගොල්ලෝ OPD එකකින් ඉල්ලුවේ. එතකොට ඔයගොල්ලෝ විටමින්ස් අරගත්තා නම් ඒ විටමින්ස් ටික අරන් යන්න. එහෙනුත් දෙනවා. මම ෆාමසියෙන් තමයි විටමින් ගත්තේ. ඒක නිසා මම වෙනම අරන් ගිහිල්ලා ඒ ටික බිව්වේ. නැත්තම් එතනොත් දෙනවා හොස්පිටල් එකෙන් ගත්තාම ඔයගොල්ලෝ බෝඩ් එකකිනුත් අපිට විටමින්ස් ටික දෙනවා. එතකොට shopping bag පත්තර පිටු ඒවා ටික යූස් වුණා. මොකද අපේ පාර්ලර් රෙදි ගෙදරට එවද්දී ඒවල දාලා එවුවාම එවන්න ඕන නිසා. ඊපස්සේ අන්ඩර්වෙයර්ස් ගැන කතා කළොත් ෆීඩින් බ්‍රා, පැන්ටි ඒ ටික ඔක්කොම යූස් වුණා. යද්දි අඳින ඇඳුම ඔයගොල්ලෝ අනිවාර්යෙන් යද්දි මේ බෙඩ් ජැකට් එකයි චීත්තී ඇඳලා රබර් සිරප්පු දාලා කොණ්ඩ දෙක ගොතලා යන්න. ඒක ඔයගොල්ලන්ටත් පහසුයි ඒගොල්ලන්ටත් පහසුයි. මොකද ඔයගොල්ලෝ ගිය ගමන් ස්කෑන් කරනවා, බබාගේ සද්ද අහනවා. ඊට පස්සේ වෝඩ් එකේ වැඩ පටන් ගත්තාම PE කරනවා. එතකොට ඔයගොල්ලෝ ආයි වෙලාවක් අරන් ඇඳුම් ඇඳගෙන එනවට වඩා ඉක්මනට වැඩ ටික කරගන්න පහසු වෙනවා. ඔයගොල්ලෝ ලෑස්ති වෙලාම ගියා නම් ඒක නිසා යද්දි ලෑස්ති වෙලා යන්න. ඊට පස්සේ උණු වතුර බෝතලේ, කෝප්පේ, හැන්ද මේ තුන යූස් වුණා. හැබැයි පිගාන යූස් වුණේ මොකද එහෙ ඉන්න යාළුවොත් එක්ක මම කෑම ෂෙයා කරගෙන අපේ කට්ටියක් එකට කෑවේ. ඒක එතකොට මට පිගාන යූස් වුණේ නැහැ. ඊට පස්සේ සීනි, තේකොළ, කිරිපිටි මේ ටික යූස් වුණා. තේකොළ අරන් යද්දි ඔයගොල්ලන්ට පුළුවන් නම් ටී බෑග් අරන් යන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි. හරි. ඊළඟට බබාට අරන් ගිය බඩුවල මම දවසයි හිටියේ. ඒක නිසා මට ඒ අරන් ගිය බඩු ටික හොඳටම ප්‍රමාණවත් වුණා. ඒ කියන්නේ 18 නැපි 5කුයි 22 සිංගල් නැපි 15කුයි බේබි ෂර්ට් 10කුයි තමයි මම අරන් ගියේ. මට ඒ ටික ප්‍රමාණවත් වුණා. ඊට පස්සේ හැඩ් සොක්ස් මිටන් සෙට් දෙකකුත් මේකට ඇඩ් වුණා නම් හොඳයි කියලා හිතනවා මේ බබාට දාන්න. ඊට පස්සේ කොට් ෂීට් සෙට් එකේ කොට් ෂීට් එකයි රබර් ෂීට් එකක් අරන් ගියාම වෝටර් ප්‍රූෆ්. ඊට පස්සේ බ්ලැන්කට් එකක් අරන් ගියා 36 36 ඩබල් රෙදි දෙකක් අරන් ගියා, පැනල් රෙද්දක් අරන් ගියා.
මේකේ පොඩ් ෂීට් එක යූස් වුන්නේ නැහැ. රබර් ෂීට් එක වෝටර්ප්‍රූෆ් එක යූස් වුණා. බ්ලැන්කට් එක යූස් වුණා. 36 ඩබල් රෙඩ් එක යූස් වුන්නේ නැහැ. පැනල් රෙදි ඔයගොල්ලෝ බ්ලැන්කටුයි පැනල් රෙදි පුළුවන් නම් දෙක අරන් යන්න වැඩිපුර. අරන් ගියානම් හරි පොඩ් ෂීට් යූස් වුන්නේ නැහැ මට. එතකොට මේ සෙට් එකෙන් මට යූස් වුන්නේ නැත්te පොඩ් ෂීට් එකයි 36 ඩබල් රෙඩ් එකයි ඒ ටික යූස් වුන්නේ. අනිත් ටික යූස් වුණා පැනල් රෙඩ් එකකුයි බ්ලැන්කට් එකකුයි වැඩිපුර අරන් යනවා. එතකොට හරි. මොකද බබා ඔතද්දී බබා චූ කරන සරකානේ චූ දාලා තියද්දි ඔතන තියන්න බෑනේ. එතකොට ඒක අයින් කරන්න වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ තව වැඩිපුර එක හරි අරන් ගියා නම් හොඳයි. ඊට පස්සේ වොෂින් අයිටම්ස් වල මට යූස් වුණේ වෙට් ටිෂු එකයි පුළුන් බෝල බෑග් එකයි විතරයි. යූස් වුන්නේ නැහැ මට වොෂ් ක්ලෝත් ටික, බේබි ක්‍රීම් සෙට් එක, බේබි කෝම් සෙට් එක, සිසර් සෙට් එක, ඊට පස්සේ බේබි සෝප් එක. ඒ ටික මට යූස් වුන්නේ නැහැ. අර දෙක විතරයි යූස් වුණේ. මොකද බබා කක්කචූ දැම්මම පුළුන් බෝල පැක් එකේ ඒ සෙට් එකෙන් තමයි පුළුන් බෝල වලින් තමයි පිහදාන්නේ. එතකොට ඒක යූස් වුණා. වෙට් ටිෂුස් යූස් වුණා. ඒ දෙක විතරයි යූස් වුණේ. අනිත් ටික යූස් වුණේ. ගෝයින් හෝම් කිට් එකේ බ්ලැන්කට් එකයි, ෆුල් කිට් එකයි, ඩයපර් පැක් එකයි, හෙඩ් සොක්ස් මිටන් සෙට් එකයි, මාවල් බ්ලැන්කට් එකයි මම අරන් ගියා. ඒ වුණාට බබාව ඒ ගෙදර ඉදී දැන් අරන් ආවේ බබාට අන්දන් ආවේ සිංගල් 22 සිංගල් නැපියකුයි බේබි ෂර්ට් එකකුයි. ඊට පස්සේ බබාව හෙඩ් සොක්ස් මිටන්ස් දාලා බ්ලැන්කට් එකෙන් කවර් කරලා මාවල් බ්ලැන්කට් එකෙන් දාගෙන තමයි ගෙදර අරන් ආවේ. එතකොට ෆුල් කිට් එකයි ඩයපර් පැක් එකයි යූස් වුන්නේ නැහැ එතන. ඊට පස්සේ රබර් ෂීට් එකක් මම ගත්ත ලොකු රබර් ෂීට් එකක්. ඒක යූස් උනේත් නැහැ මට. ඊට පස්සේ බෝල් එකක් ගත්තා. ඒක අනිවාර්යෙන් අරන් යන්න. මොකද කක්කචූ දැම්මම උණු වතුරයි එල් වතුරයි දාලා ඒක නිවලා මේ පුළුන් බෝල වලින් පීඩානකොට අපිට බෝල් එකක් අවශ්‍ය වෙනවා. ඒක නිසා බෝල් එක අනිවාර්යෙන් අරන් යන්න. නෙට් එකක් එහෙන් දෙනවා. නෙට් අරන් යන්න ඕනේ. ඊට පස්සේ රෝල පිළුව අවශ්‍ය වුණෙත් නැහැ මට. මෙන්න මේ ටික තමයි අම්මගේ බබාගේ කියන්නේ මගේ පුංචි පැටියාගේ අරන් ගියපු බඩු වලින් අපි දෙන්න පාවිච්චි කරපු දේවල් සහ අපිට අවශ්‍ය වුණ නැති දේවල්. ඊළඟට බලමු ලේබර් රූම් බෑග් එකේ අපිට අවශ්‍ය වුණ දේවල් සහ අවශ්‍ය වුණ නැති දේවල්. හරි. අපි බලමු ලේබර් රූම් බෑග් එකේ බබාට සහ අම්මට අවශ්‍ය වුණ දේවල් සහ අවශ්‍ය වුණ නැති දේවල්. ලේබර් රූම් බෑග් එකේ මම බබාගේ වට සඳහන් කරලා තිබ්බා 18යි 18 සිංගල් නැපියයි 22යි 22 සිංගල් නැපියයි බේබි ෂර්ට් දෙකයි පැනල් රෙද්දයි 36 සිංගල් රෙද්දයි ඊට පස්සේ හැට් සොක්ස් මිටන් සෙට් එකක් පික්නික් අට්ටක්. මේ ටික ඒ විදිහටම අරන් යන්න. මේ ටික ඒ විදිහටම අවශ්‍ය වෙනවා. හැබැයි තම්බන්න අරන් යනවා කියලා වෙනම ඉල්ලුවේ නැහැ. ඔයගොල්ලෝ කොහොමත් අරන් යද්දි පිරිසිදුව හොඳට හොදලා වේලලා අයන් කරලා එහෙම අරන් යන්න. තම්බන්න අරන් යන්න කියලා එහෙම වෙනම ඉල්ලුවේ නැහැ. මම අරන් ගිය විදිහටම බබාට ඒව පාවිච්චි කළා. ඊට පස්සේ අම්මගේ ඉල්ලලා තිබ්බේ වට චීත්ත දෙකයි බෙඩ් ජැකට් දෙකයි. මට නෝමල් බබාව හම්බ වුණ නිසා සුදු චීත්තේ සුදු බෙඩ් ජැකට් එකයි පාවිච්චි වුණේ නැහැ. හැබැයි පාට චීත්තේ විතරයි මට යූස් වුණේ. පාට බෙඩ් ජැකට් එක යූස් වුණෙත් නැහැ. ඊට පස්සේ ලූප් පෑඩ් මම පෑඩ් දෙකක් තමයි අරන් ගියේ. ලූප් පෑඩ් දෙකක් තමයි. ඒ වුණාට ඒගොල්ලෝ එහෙන් ඉල්ලන්නේ ලූප් පෑඩ් පැක් දෙකක්. එතකොට මම පස්සේ වෙනම එකට ඇඩ් කරගත්තා. ඒකට ගියාට පස්සේ පැක් දෙකක්. ඒක නිසා ඔයගොල්ලෝ යද්දී ඒකට ලූප් පෑඩ් පැක් දෙකක්ම අරන් යන්න වෙනම. ඊට පස්සේ වස්ති බෝතලේ රේසරේ. මට මේ දෙක යූස් වුණෙත් නැහැ. මොකද මම මේ සෙන්ටිමීටර 4.5ක් ඕපන් වෙලා ලේබර් රූම් දාපු නිසා ඒ වුණාට අනිත් අයට යූස් වුණා රේසරයි වස්ති බෝතලේ. ඒක නිසා ඔයගොල්ලෝ ඒව අරන් යන්න. ඊට පස්සේ සුදු පාත්‍ර පිටු ගාබේජ් බෑග් ඒ ඔක්කොම ඒ විදිහටම අරන් යන්න. ඔයගොල්ලෝගේ රෙදි ඒව මේව ඒගොල්ලෝ අයින්
කරන්න ඒවා යූස් කරනවා. ඊට පස්සේ වතුර බෝතලේ අනිවාර්යෙන් අරන් යන්න. වතුර බෝතලේ උමනා වෙනවා. තව තේ හදන්න කියලා ඔයගොල්ලෝ වෙනම මේ බොඩි ලේබල් බෑග් එකේ දාගෙන අරන් යන්න එපා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ඒගොල්ලෝ ගානේ තේ හදලා දෙනවා එහෙන් කාසල් එකේ ලේබල් එකෙන්. ඒක නිසා ඒව අරන් යන්න එපා. හරි මේ ටික තමයි ලේබර් රූම් බෑග් එකේ අම්මගේ බබාගේ බඩු වලින් මටයි බබාටයි අවශ්‍ය වුණ සහ අවශ්‍ය වුණ දේවල්. තව කියන්න ඕනේ කමං කොහෙවත් දැකලා දෙන්නේ නැහැ වීඩියෝ එකක් ලේබර් රූම් එකේ තාත්තට ඉන්න දෙනවද තාත්තා හිටපුවත් දැකීම එහෙම එකක් මම හිතුවට හම්බුන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ලේබර් රූම් එකට තාත්තට ළඟ ඉන්න දෙනවා. හැබැයි දේ 6:00මාරත් රෑ 7ත් අතර බබා හම්බුනොත් තමයි තාත්තට ළඟ ඉන්න දෙන්නේ. ඒකත් දැන් හිතන්නකෝ වෝඩ් එක මම හිතන්නේ ලේබර් රූම් එකේ ඇඳවල් 7ක් වගේ තියෙන්නේ. ඔය 7ේම අම්මලාට එකපාර අම්මලා 7 දෙනෙක් දැම්මොත් මේ 7 දෙනාගේම හස්බන්ඩ්ලාට ළඟ ඉන්න දෙන්නේ නැහැ මම හිතන්නේ. මොකද මට මතක විදිහට එහෙම වෙලා අම්මලා දෙන්නෙක්ගේ හස්බන්ඩ්ලා දෙන්නෙක් විතරයි මුල්ම දෙන්නව තමයි ඇතුළට ගත්තේ. අනික කාගේවත් ගත්තේ නැහැ ඇතුළට. මොකද ඉඩ ප්‍රශ්නෙත් තියෙන්නේ නැති ડોක්ටර්ස්ලාට එහාට මේ වෙන්න අමාරු නිසා. ඒක නිසා තව තියෙනවා ඒගොල්ලන්ගේ වෙනම ලේබර් රූම් එකේ ළඟ ඉන්න කෙනාට පිටපදින්න නීති රීති ඊට පස්සේ ඒගොල්ලෝ යද්දි අත්සන් කරලා තමයි ලේබර් රූම් එකට ගන්නේ. එද්දිත් ඒගොල්ලෝ ඉන්න ඕන විදිහ සහ ඇඳුම් අඳින්න ඕන විදිහක් තියෙනවා. මේ ඔක්කොම මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. මොකද අද මම වීඩියෝ එක අරන් ආවේ කාසල් හොස්පිටල් එකේ බෑග් එකට මට අවශ්‍ය වුණ සහ අවශ්‍ය වුණ නැති දේවල් මොනවද කියලා කතා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක මගේ එක්ස්පීරියන්ස් එක අරන් එන්නම්. මගේ හස්බන්ඩ් ළඟ හිටපු එක ගැන දැනුණු දේවල් එක්කම. හරි. එහෙනම් ඔයගොල්ලන්ට මම ගොඩක් ආදරේ. මට ඊළඟ වීඩියෝ එකක් අරන් එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.